හෙලෝ අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ අපි නුවරඑළිය ගත කරන දෙවැනි දවස. අපි එළියට යන්න කියලා බැලුවේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. උදේ නැගිට්ටම මීදුමයි වැස්සයි එක්ක පොඩ්ඩක් අපි එක නතර වෙනකම් බලන් හිටියා. දැන් නම් චුට්ටක් වැස්සත් පායලා ඒ වුණාට ඈතින් මීදුම තියෙනවා. මේ තියෙන්නේ එළියේ view එක. උදේ දැන් ඇති 9:00 විතර. අපි දෙන්න රෙඩි වෙලා ගියා. මේ පේනව නේද දෙපැත්තේ? මීදුම තාම හරියටම බැහැලා ගිහිල්ලා නැහැ. අපි ගියපු දවසේ තමයි වැස්සත් පටන් අරගෙන තියෙන්නේ. එතකන් වැහැලා තිබුණේ නැහැ. ඊට පස්සේ අපි කන්නාව මෙන්න මේ ප්ලේස් එකට. හරිම හොඳ ස්ටාෆ් එකක් තමයි මෙතන හිටියේ. ඊට පස්සේ අපි කැම ටික ඕඩර් කරලා කැම ටික එනකම් බලන් හිටියා. හොට් වෝටර් ග්ලාස් දෙකකුත් දුන්නා අපිට බොන්න කියලා. මොකද ඒ තරමටම සීතල වැඩි. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එකට බත් කාලා මසාලා ටී එකකුයි ප්ලේන් ටී එකකුයි බීලා ආව මෙන්න මේ කෝවිලට. ඒක හරිම ලස්සන කෝවිලක්. මම Google search කරද්දි නුවරඑළිය යන්න ඕන ප්ලේස් වලට ඔය ප්ලේස් එකක් දෙනවා. ඉතින් කෝවිල වැඳලා අපි දෙන්න ඊට පස්සේ ආවා මූන් පැලස් වලට. තේවත්තක් මැදින් තමයි එන්න තිබ්බේ. දෙපැත්තේ view එක මාරම ලස්සනයි. ගොඩක් කට්ටිය තේ දළු නෙලනවා දෙපැත්තේ ඉඳලා. මෙහෙම ආවට ළමයි ටික වෙලාවක යද්දි වහින්න ගත්තා. හරිම ලස්සනයි view එක. දකින එක වීඩියෝ කරගන්න තමයි හිතුනේ. මෙතනින් යද්දී ලොකු පල්ලමක් හවු වෙනා ළමයි. පේනවා නේද දෙපැත්තේ එළවලු වගා කරලා තියෙනවා. හරිම ලස්සනයි. අපි පල්ලම නම් බෑ ගත්තා. ඊට පස්සේ අපි දෙන ස්ට්‍රෝබරි ගන්න කඩයක් ළඟින් නැවැත්තුවා. ස්ට්‍රෝබරි අරගෙන ආයි අපි ආවා මෙන්න මේ චූටි කඩේ ළඟට. ඊට පස්සේ මේ වීඩියෝ ක්ලිප්ස් ටික නම් ගත්තේ ටිකක් වෙලා ගිහිල්ලා. මොකද ඒ වෙලේ වැස්සා. ඒක නිසා අපි දෙන්න හොටෙල් එකට ගිහින් ටිකක් වෙලා ඉඳලා තමයි මේ හග්ගල තියෙන බොටනිකල් ගාඩන් එක බලන්න ආවේ. වැස්ස තිබ්බට ළමයි ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා එදා. සාමාන්‍ය විදිහට කට්ටියක් හිටියා. ඊට පස්සේ අපි දෙන්න ටිකට් දෙකකුත් අරගෙන ඇතුළට ගියා. මෙතනින් තමයි ස්ටාර්ට් කරේ අපි යන්න. දෙපැත්ත හරිම ලස්සනයි. තව ඉස්සරහට යන්න හරිම ලස්සනයි. ඒ වුණාට අපි ස්ටාර්ට් කළාම යද්දි මගදී වැස්සට හවු වුණා. ඊට පස්සේ ආයෙත් අපි දෙන්නට රූම් එකට යන්න වුණා. දෙපැත්තේ ওই විදිහට තමයි view එක තියෙන්නේ. චූටි බලු පැටියෙක් එන ඇවිදගෙන. මේ ඉන්නේ අපි දෙන්න. මැප් එකකුත් තියෙනවා මෙතන. ඒක දුරින් ඉඳලා බලාගෙනම අපි දෙන්න ඉතින් ඇවිද්දා. අද වීඩියෝ එක නම් මං කලින් දාපු වීඩියෝස් වලට වඩා පොඩක් දිගයි ළමයි. ඔයාලට බලද්දි බෝරින් හිතෙයිද දන්නේ නැහැ. ඒ වුණාට ඉවරනකම්ම බලන්න. මෙතන තිබ්බේ රෝසස් තියෙන තැනක්. හැබැයි රෝසස් පිපිලා තිබුණේ නැහැ. රෝස උයන කියලා තමයි ගහලා තියෙන්නේ බෝඩ් එකේ. උඩටම නැග්ගා මම. ඒ වුණාට ඒකේ රෝසස් නැහැ අද. ඔය තියෙන්නේ රෝස උයනේ view එක.
ඊට පස්සේ ආයෙත් අපි දෙන්න ඇවිදගෙන ආවා. දම්පාට මලක් තියෙනවා. නම නම් දන්නේ නැහැ. ඇතින් පේනා නේද ළමයි මීදුම තාම හරියට මීදුම බෑලා ගිහිල්ලා නැහැ. මම මේ වීඩියෝ ක්ලිප්ස් එඩිට් කරේ මොකුත් නැහැ. ඔක්කොම දාන්න හිතුන නිසා එහෙමම දැම්මා. පල්ලෙහා නම් මල්වත්තක් පේනවා ලස්සන. එතන ගොඩක් කටිය ෆොටෝස් ගැහුවා. මේ ඉන්නේ අපි දෙන්න. මම ඉතින් ඔහම ඇවිදගෙන ගියා. ඉස්සරහට. මේ අර උඩින් පෙන්නපු මල් ටික අපි ළඟට ගියා. නම නම් දන්නේ නැහැ. කට්ටිය එතනට වෙලා ඉතින් ෆොටෝස් ගහනවා. වීඩියෝ එක හරියම ලස්සනයි නේද? ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාන්න බලන්න. ඊට පස්සේ අපි මෙතනින් ඇතුළට යන්න තියෙනවා. ඒකටත් ගියා. මෙතනින් එළියට යද්දිම වගේ තමයි වැස්ස වහින්න ගත්තේ. ඊට පස්සේ අපි දැන් රූම් එකට ගිහින් ටිකක් වෙලා ඉඳලා අපහු ගියා මේ දියැල්ලක් බලන්න. මේ අපි ඒකට නගින ගමන් ඉන්නේ බෝමොරු ඇල්ල. මේ වෝටර්ෆෝල් එකේ නම අපි ගියා බෝමොරු ඇල්ල බලන්න. මම හිතුවේ නෑ මෙච්චර ලොකු කන්දක් නගින්න තියෙනවයි කියලා. ඔහොම අමාරුවෙන් නැග්ගා ළමයි. උඩටම නැග්ගට පස්සේ මෙන්න මේ විදිහට යන්න තියෙනවා. ඒ දියැල්ලේ වතුර තමයි පැත්තකින් ගලාගෙන එන්නේ. අපි එහෙට යද්දි නම් වැස්ස පායලා. ඊට පස්සේ නම් වැස්සේ නැහැ. මේදුම චුට්ටක් අඩු වෙලා ගිහින් තිබ්බා. දෙපැත්තේ කඩවල් තියෙනවා. චුටි කඩවල්, රොටි කඩවල්. ඊට පස්සේ අපි ඔතනින් ගියා. හිතුවට වඩා දුරක් යන්න තියෙනවා බෝමුරු ඇල්ල බලන්න. ඔයාලට වීඩියෝ එක අතරතුර දෙපැත්තේ සද්ද ඇහි. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. මම තාම හරියට ක්වොලිටියටම වීඩියෝස් කරන්න දන්නේ නැහැ. දන්න විදියට තමයි මේ මං වීඩියෝස් කරන්නේ. අපි යද්දි ගොඩක් අය බෝමුරු ඇල්ල බලලා එනවා ළමයි. ඔය තියන්නේ ඇල්ලෙම්ම එන වතුර තමයි ඔතනින් පොඩි දියැල්ලක් විදියට ගලාගෙන යන්නේ. කොහොමද ලස්සනයි නේද? ඊට පස්සේ අපි දැන් ආයෙත් යන්න පටන් ගත්තා. කූඩැල්ලෝ හිටියා. ඊට පස්සේ අපි දෙන්න ඔය විදිහට යන්න ගත්තා. තව යන්න තියෙනවා ළමයි. හිතුවට වඩා දුරක් යන්න තිබ්බා. එතන චූටි ගලක් තියෙනවා. මම ඉතින් ඒ ගල උඩට නැගලා එහා පැත්ත වීඩියෝ කරා. ඊට පස්සේ එතනත් බලලා අපි දැන් ආයෙ යන්න ගත්තා. පේනවා නේද යන්න තියෙන විදිහ. මුලදී පඩි දාලා එහෙම තිබ්බට උඩට යන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. මම හිතන වතුර තමයි ඔය බට දාලා පල්ලෙහාට අරගෙන තියෙන්නේ. පල්ලෙහාට අරගෙන උඩට යවලද මන් දන්නේ බට දාලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් ආපහු යන්න ගත්තා. ඔහොම කන්ද උඩටම ගියා. අර ඈත පේන දියැල්ල ළඟටම ගියා. වීඩියෝ එක බලන්න ඉවර වෙනකම් එතකොට ඔයාලට පේයි. මේ පැත්තේ පොඩි කඩයක් හවුණා.
මේ කඩාල්වල තියෙන්නේ රොටි, අලකොල මැල්ලුම්, ලුණු මිරිස්, සීනි සම්බල්, තම් පොලොස් හරි මොන හරි තියෙනවා. හැම කඩේකම වගේම ඒ අයිටම්ස් ටික තමයි තියෙන්නේ කෑම කන්න. මේ පේනව නේද අර උඩේ ඉඳන් එන වතුර. දියැලේ වතුර. අන්න අපි උඩටම ගියේ නැහැ. මේ මෙතනින් තමයි ගොඩක් අය උතන්ට ඇවිල්ලා තමයි බලන්නේ. මෙතනට අපි දෙන්න ඇතිනම් කීප දෙනෙක් හිටියා. ඊට පස්සේ ටිකක් වෙලා ගියන් යති ඔක්කොම ගියා. අපි දෙන්න විතරයි ඉතුරු වුණේ. පේනව නේද වතුර පහර. හැබැයි මම දැක්කා අපි යති ඔතන බැහැලා ඉන්නවා එක්කෙනෙක්. කොහම හරි එයා නැගිට්ටා. නැගිටලා ඒගොල්ලෝ කට්ටියම ගියා. අපි දෙන්න නම් බැස්සේ නැහැ. වතුර පාර නිකන් සැරයි වගේ. තව උඩටම යන්න පුළුවන්. ඒත් මං යන්න බැහැ කිව්වා. අපි දෙන්න ගියේ නැහැ උඩටම. ඊට පස්සේ ඔතනට වෙලා චුට්ටක් වෙලා හිටියා. වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගැහුවා. ගහලා අපි දෙන්න ආව රැට කන්න. මේ විදිහට තමයි අද vlog එක මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලගේ like, comments දාන්න, තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. මතක ඇතුව channel එක subscribe කරන්න.